හරි බං ඉතින් එල්ලම අද අපි ගහන්න යන්නේ ට්‍රැෆික් රයිඩර්. ඉතින් ඉස්සලාම ඉතින් වීල් පාරක් දාගෙන යන්නේ. වීල් ගහන්න බැරි. කොහොමද යන්නේ වේගي? මේ වගේ වේගින් යන්න ඕනේ. ආය දන්නවනේ යන්නේ වේගي. මේ බයිසිකලේ නම දන්නේ නැහැ නේ මම. නම දන්නේ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් බලන්න. ආච්චිට හාල් ගන්න හැප්පුවානේ කාලා කන්න. ලයිසන් කාටද කවු කියලා ගත්තේ. මගේ වීල් කරන්න පුරුදු වෙන්න ඕන නම් පුරුදු වෙන්න. කමෙන්ට් එකක් දාන්නකො වීල් කරන්න අවශ්‍ය කට්ටියට. හරි බං ඉතින් එල්ලම අද අපි ගහන්න යන්නේ ට්‍රැෆික් රයිඩර්. ඉතින් ඉස්සලාම ඉතින් වීල් පාරක් දාගෙන යන්නේ. වීල් ගහන්න බැරි. කොහොමද යන්නේ වේගي? මේ වගේ වේගින් යන්න ඕනේ. ආය දන්නවනේ යන්නේ වේගي. මේ බයිසිකලේ නම දන්නේ නැහැ නේ මම. නම දන්නේ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් බලන්න. ආච්චිට හාල් ගන්න හැප්පුවානේ කාලා කන්න. ලයිසන් කාටද කවු කියලා ගත්තේ. මගේ වීල් කරන්න පුරුදු වෙන්න ඕන නම් පුරුදු වෙන්න. කමෙන්ට් එකක් දාන්නකො වීල් කරන්න අවශ්‍ය කට්ටියට. මේ තරම් වේගෙන් කවුද කියපන් ගන්නේ? අකෝ ලංකාවේ මේ වගේ පැත්තකින් ගියා නම් පිට ඉන්න ඉන්නේ හීරේ. හීරේ ගිහලා දාට ලක්ෂ 5ක් විතර හම්බ වෙනවා.